Yo, what's up guys? ඉතින් පස්සන YouTube channel එකේ මම පසම් පංකජ ඇඳුම ගැන පොඩ්ඩක් හිතන්න එපා. මේ අද ගෙනල්ලා තියෙන vlog එක ඇවිල්ලා සාමාන්‍ය වෙනස් විදිහේ vlog එකක්. හරිද? දැන් සමහර කට්ටිය දැකලා නැහැ. කොහමද ආන්නේ ඔයාලා කන හාල් හැදෙන්නේ කියලා. හරිද? ඒ process එක ගැන තමයි මේ වීඩියෝ එක අද කරන්නේ. දැන් අපේ කුඹුරේ මේ පිටිපස්සේ පේනවා ඇති. ආනවා. දැන් මම මේ යනවා වතුර පිරලාද බලන්න ඉන්නවලට පෙන්නන්න. පේනවනේ. මේක දැන් සම්පූර්ණයෙන් ආන්න යන්නේ. හරිද? මේ vlog එක parts වලට කැඩි. මගේ 20th vlog එක තමයි මේක. මේ vlog එක parts දෙක තුනකට කැඩේ බොහෝ දුරට. අද මගේ vlog partner නැහැ. කවුද අපි කලනේ එනවයි කිව්වා. මට පොරට කියන්න අමතක වුණා. හරිද? anyway අපි වැඩේ කරගෙන යමු. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද හාන්නේ. ඊට පස්සේ මේකෙන් පස්සේ වෙන්නේ මොකද්ද? මේක වෙන්නේ කොහොමද කියලා මම ඔයාලට පෙන්නන්නම්. මට සිරියනවා මේ පිටිපස්සේ වතුර වැදිලා නැහැ පිටිපස්සට. හරිද? අනේ වැදිලා තියෙන්නේ ලාවට. let's see. මේ පේනවා ඇති ගොන් දිනවා. ආන් අතන ඔයාලට පේනවා ජයශ්‍රීම බෝධිය sorry ජේතවනාරාමේ තියෙනවා. ජේතවනාරාම මම ඔයාලට පස්සේ පෙන්නන්න තව ටිකකින් දැන් පේන්නේ. හවස් වෙලා පෙන්නන හවසට පට්ට view එකක් තියෙනවා මෙතන. පෙන්නන්න ඔයාලට හාන විදිය පෙන්නන්න. පේන ඇති මෙන්න මේ කුඹුර තව ටිකකින් මම පෙන්නන්න. පේනවා ආනවා. අන්න අරම තමයි ආන්නේ. අර තියෙන්නේ මේ මං කිව්වේ ජේතවනාරාමේ තියෙනවා කියලා. ඒ තියෙන්නේ ජේතවනාරාමේ. සෝ මේ වීඩියෝ එක කරන්න ලොකුම හේතුව තමයි මේ අපේ කොළඹ ඉන්න රිච් පොෂ් බගස්ලා ඉන්නේ. කොළඹ නුවර ඉන්න රිච් පොෂ් බගස්ලා ඉන්නේ. ඔයාලා කන්නේ අපි මෙහෙම මෙව්ව කරන හාල් තමයි කන්නේ. වී තමයි කන්නේ. වී නෙමෙයි කන්නේ හාල් කන්නේ. වී කියන්නේ වී කෙටුවයින් පස්සේ තමයි හාල් වෙන්නේ. හරිද? ඒ කියන්නේ වී වල පොත් අරින එක තමයි පොත් ඇරියයින් පස්සේ තමයි හාල් වෙන්නේ. හරිද? සෝ ඒවා තමයි ඔයාලා ගන්නේ. මං අද ඉන්නේ අපේ අත්තම්මලා ගෙදර. මෙහෙත් කුඹුරක් තියෙනවා, තව කුඹුරක් තියෙනවා මේ අක්කර දෙකමාරක්. ඒක හද්දිත් මං ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. ඒක මෙතන view එක ඇත්තටම ලස්සනයි. එතන තනි ලොකු යායක් තියෙන්නේ. ඒකත් මං අරන් එන්නම්. මේ ඇවිල්ලා හාන්නේ පළවෙනි හීය. හරිද? ඒ කියන්නේ හීයවල් 3ක් හානවා. හීයවල් 3ක් හානවා. ඒ කියන්නේ තුන් පාරක් හානවයි කියන එක තමයි හීයවල් 3ක් හානවයි කියන්නේ. හරිද? තුන් පාරක් හානවා. මේ මගේ ෂර්ට් එකේ කර පට්ට ලොකුයි ගණන් ගන්න එපා. මම මේ වැට්ට අඳින ෂර්ට්. මේ මට නිකන් රිච් පොෂ් බග වගේ ඉන්නත් පුළුවන්. මේ මෙහෙම ගොඩේ මඩේ දෙකේම කොල්ලා ගැම්මට ඉන්න. ඊරි මං ගමේ කොල්ලෙක්. වෙනදී කොල්ලෝ හානවා. ගයිස් දැන් ඔයාලා බලන්න මෙතන හාලා ඉවරයි. මෙතන දැන් පොඩි සීන් එකක් වෙලා තියෙනවා. සීන් එක තමයි බලා ගන්න මෙතන මගේ වාර්රි මාර්ග පද්ධතිය හිර වෙලා තියෙන්නේ. වෙනවා නේද? මේ පොඩි කාලේ මහ වැව් තනපු නිසා ගෙදර මිදුනේ හොඳයි. දැන් මේ වාර්රි මාර්ග පද්ධතිය ආදන්න තමයි තියෙන්නේ මට. දැන් ඔයාලට පේනවා ඇති ලස්සනට වතුර ටික එනවා. හරිද? මෙන්න මේ ආකාරයට එනවා. හරිද? දැන් මෙහෙම කුඹුරට එනවා. දැන් මෙහෙම තමයි මගේ වාර්ගි මාර්ග පද්ධතිය සීන් එක. හරි. දැන් මට පාඩුවේ යන්න තියෙන්නේ. පාඩුවේ යන්න බෑ. මං කළු වෙනවා. මං අඟුරු කැල්ලක් වගේ වෙලා තියෙන්නේ. මේ ෆෝන් එකේ කැමරා එකේ ක්වොලිටි එක නිසා හොඳයි. මම නම් දැන් අඟුරු කැල්ල වගේ ඇත්තේ දැන් නම් සුදු ඇති. කැමරා ක්වොලිටි එක නිසා හොඳයි. anyway අපි යන්න ඊළඟ ස්ටෙප් එක මොකක්ද බලමු. so guys තව වැඩක් තියෙනවා. ඇලේ හරියට හරි තිරුවන් සරණයි. මොකද්ද ඇලේ බෝක් කොරින්ද කියලා. බෝක් කොහෙද මම දන්නේ නැහැ. ඊළඟට පෙන්නන්න. බෝක් තමයි. මේ ආකාරයට ඇති
මෙතන වතුර වහලා තිබ්බ දැන් වතුර අරින්ට යන්නේ. වතුර ඇරියා. දැන් ලස්සනට වතුර පාරක් එහා පැත්තේ යනවා පේනවා ඇති. ගයිස් මේ මෙතන වගේ බලා ගන්න පුළුවන් ඔයාලට ඇදිලා නැති දැන් තියෙනවා නේද? ඒ වගේ දැන් හදන්න. මේ ගෙදර නෙමෙයි තියෙන්නේ. මේ ඔය තියෙන්නේ ගෑරේජ් එක. ඔය බඩු කාමරේ ගෑරේජ් එකකුත් නෙමෙයි. ඔය ගෑරේජ් එක වගේ තමයි හැමදේම තියෙන්නේ ඕකේ. ඔය අපේ අත්තම්මලාගේ ගෙදර මේ මම දැන් ඉන්නේ අපේ කුඹුරු තියෙන අත්තම්මලාගේ ගෙදර. මේවා දැන් මේ ආකාරයට අදින්න ඕනේ. තනිය අතින් කරන්න බෑ ගේම. මේ මම ඇදලා ඉවරලා පෙන්නන්න. මේකට පස්සේ අපි දැල්ල හොද ගන්න ඕනේ. ඇයි අපි දැල්ල හොදන්නේ? අපි මේකෙන් තමයි වැඩ කරේ. මේක නම් මම කියන මේ සීන් එක අපි මේකට ගරු කරන්න ඕනේ. මේක නිසානේ අපි ගොඩ යන්නේ. ඒ නිසා අපි මේකට ගරු කරන්න. ඊපස්සේ මේ වගේ කකුලේ තියෙන මඩ ටිකත් හොදගෙන උදැල්ලත් හොදගෙන අත්තම්ම උයලා තියෙන්නේ දවල් කෑම කන්ට යන්න ඕනේ.